වසර 36ක අඛණ්ඩ සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා පොලිසියට විශාල ගෞරවයක් ලබා දුන් පුංචි නිලදරුවෙකුට කෙරෙන උපහාරය ආචාර්ය මේ ඔබ දකින්නේ. ඔහු නමින් ආර්යදාස ජයවීර ශ්‍රී ලංකා පොලිසියට එක්වන්නේ 1971 වසරේදී. වසර 36ක සේවයෙන් පසු ඔහු විශ්‍රාම ගන්නවා. පසුගියදා අභාව ප්‍රාප්ත වූ ආර්යදාස මහතාගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු පැවැත්වුණා. අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එතුමන්ට ගෞරව දක්වීම සඳහා වැඩම කළා. වාද්දුව වේරගම පොදු සුසාන භූමියේදී දේහය පිළිබඳ ආමංගල කටයුතු පැවැත්වුණා. සුසාන භූමියේ ප්‍රධාන ප්‍රවිෂ්ඨය අභියසදී පොලිස් ආචාර්ය මැදින් දේහය ගෙන යාම සිදු කළ අවස්ථාව මේ ඔබ දකින්නේ. පොලිස් නිලදරුවන් වගේම නිලධාරිනියන්ද මෙම ගෞරවනීය ආචාර්යයට එක්ව සිටියා. වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ අභියසදී ආර්යදාස ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞරව එහෙම නැත්නම් පොලිස් ආචාර්ය මෙලෙසින් පුද කරනු ලැබුවා. Down. Up. Niladharin ගමනේ යා. වසර 36ක් දීර්ඝකාලීන සේවාවක් ශ්‍රී ලංකා පොලිසියට ඉටු කළ ආර්යදාස ජයවීර මහත්මයාගේ දේහය වෙත අවසන් ගෞරව දක්වමින් එම ආදාහන උත්සවයට සහභාගී වීම සඳහා විශාල පිරිසක් වාද්දුව වේරගම පොදු සුසාන භූමියටද පැමිණ සිටියා. විශ්‍රාම සුවයෙන් කටයුතු කරන කාලයේදීද බොහෝ සමාජ සහ සුබ සාධක කටයුතු සිදු කරලන්නට ඔහු උත්සුක වී තිබෙනවා. ඒ නිසාම මෙලෙසින් අතිවිශාල වූ ජනතාවක් අසල්වාසීන් ප්‍රදේශවාසීන් මෙන්ම ඥාතීන් හැටියට ආර්යදාස මහත්මයාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා අවසන් මොහොතේදී එක් වුණා. ශ්‍රී ලංකා පොලිසියේ අවමගුල් චාරිත්‍ර අනුව දේහය බාර ගැනීම නැවතත් සුසාන භූමියේ අවමංගල උත්සව ශාලාවේදී සිදු වුණා. බියුගල් වාදනයන් මැදයේ දේහය වෙත ආචාර්ය පුද කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ අවමංගල උත්සවයන් සිදු කරන චාරිත්‍රයන් ආරම්භ විය. ඉන් අනතුරුව ආර්යදාස ජයවීර මහතාගේ චරිතා ප්‍රදානය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරුණා. සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතාද මෙම දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ ශ්‍රී ලංකා පොලිසියේ ආචාර්ය පුද කරන්න එක්ව සිටියා. නිලධාරියාගේ චරිතාපදානය ප්‍රකාශනපත් කළේ. මා ඒ සඳහා පොලිස් පරීක්ෂක ඉන්දුක නිලධාරියාට ආරාධනා කරනවා
එම චරිතාපදානය ප්‍රකාශයට පත් කරන ලෙස දක්වා ප්‍රදානය. වය පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මැරවල හලාවත ග්‍රාමයේ පදිංචි වූ සිටි ඩේවිඩ් ජයවීර සහ ඇහැලපුරේ ගමගේ අමරාවති යන අයට දාව වර්ෂ 1947ක් වූ උඳුවම් මාස 22 වන දින උපන් ජයවීර කණ්ඩායම්ගේ ආරිදාස මහතා 8 දෙනෙකුගේ යුත් පවුලේ තුන්වෙනි දරුවා විය. එතෙන් පටන් පවුලේ සහෝදර සහෝදරියන් සමග එළිදෙලින් වැඩමින් හලාවත ආනන්ද විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා ගන්න සෝකේ ජීවිතයේ යවුනන්තර සපිලි මොහු තම ජීවන වෘත්ති ශ්‍රී ලංකා ධර්මතලයේ නීතිය හා සමාජාරක්ෂණ සඳහා ස්වකැමැත්තෙන්ම නිලාංක 1233 යටතේ පොලිස් කොස්තා බලවරයෙකු වශයෙන් වර්ෂ 1971 පොලිස් සේවයට එක්විය. තම මූලික පූර්ව පසුව ජයවීර අන්තාගේ ආරිදාස මහතා බදුල්ල, මුල්මුඩේ, පානදුර, වාත්තුව, පුරුතුවත්ත සහ අවසන් වරට කොහොල පොලිස් ස්ථානයේ රාජකාරී කරන ලදී. රස්නාහිර පළාතේ අලුතර දිස්ත්‍රික්කයේ පානදුර අරුගොඩ ලිපිනේ පදිංචි ඒබ්‍රාහිම් පෙරේරා සහ එස්.ටී. ඇල්පිනෝනා මහත්මියට දාවෝපන් පියවති එල්ලාවල මෙනවිය සමග වර්ෂ 1977ක් වූ බුදුවම් මාස 19 දින යුග දිවිනි ගමන ආරම්භ කරමින් ශ්‍රී ලංකා ධර්මතලයට වැඩදායි දිනියන් ඉදිරියට බිහි කරන ලදී. මෙම දිනයන්ට අධ්‍යාපනය ලබා දී හරිමඟ පෙන්වා යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට උපදෙස් ලබා දුන් උදාරතර හා සෙනෙහවර පියවි. සමාජයේ බොහෝ කටයුතුවලදී ඉදිරියෙන් සිටින හිමාල ජයවීර, ඉමංකා ජයවීර සහ බුද්ධිනී ජයවීර මෙම ආර්යදාස ජයවීර මහත්මයාගේ ආදරණීය දියණියන්. ආරිදාස ජයවීර මහතා ශ්‍රී ලංකා පොලිසියේ ඉටු කළ සේවාව වෙනුවෙන් ජනපති පදවි පදක්කම, ජනරජ පදක්කම, විශිෂ්ට සේවා, දීර්ඝ සේවා, නිදහස් සංවත්සර, පොලිස් සේවා, ප්‍රථමාධාර ඇතුළු පදක්කම් රැසක් ලබාගෙන තිබෙනවා. බොක්සින්, කරාටේ, උස පැනීම, දුර පැනීම ඇතුළු ක්‍රීඩාවන්ගෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබා ගනිමින් ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් ගෞරවයක් ලබා දෙන්නට ඔහු සමත්ව සිටියා. ශ්‍රී ලංකා පොලිසියේ වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ශූෂිෂ ක්‍රීඩකයෙක් බවට ඔහුට පත්වීමට හැකියාව ලැබුණා. ඊළඟට නිලධාරියාගේ නිල හිස්වස්ම ඔහුගේ චරිතාපදනය ඇතුළත් මංජුසාව සහ ඔහුගේ උදාගත් පදක්කම් ළඟම ඥාතියක් ලැබීමයි. මා ඒ සඳහාද ගෞරවයෙන් සාකර පොලිස් අධිකාරී පානදුර දෙක සම්පත් බණ්ඩාර මැතිතුමන්ට ආරාධනා කරනවා. ඔහුගේ ආදරණීය පිරිත පියවති එල්ලාවල මැතිණියට එම දේ පෙන්වන්න ලෙස ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවාචාර්ය දැක්වීම මෙතන අවසానයි. මෙතන සිට ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා නැවත දේහ ඥාතින්ට බාර දෙන්න ලබනවා. මෙම කටයුතු සාක්ෂාත් කර ගැනීම සඳහා නන් අයුරින් අපකැපවි උදව් උපකාර කළ ප්‍රදේශවාසී හිතමිත්‍රාදීන් ඥාතීන් දූ දරුවන් පවුලේ සියලු දෙනාටම ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය පුද කරනු ලබනවා. සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතා විසින් ආර්යදාස ජයවීර මහතා භාවිත කළ හිස් වැසුම මෙන්ම ඔහු ලැබූ පදක්කම්, ඔහුගේ චරිතා ප්‍රදානය මේ සියල්ල පවුලේ ළඟම ඥාතීන් වෙත බාර දීම සිදු කළා. ඒ ඔහුගේ බිරිඳ වන පියවති එල්ලාවල මහත්මිය සහ ආදරණීය දැරියන් වෙත ශ්‍රී ලංකා පොලිසියේ අවසන් ගෞරවාචාර්යද පුද කරමින් ඔවුන් යලිත් වරක් දීහිය අවසන් කටයුතු සඳහා බාර දීම පවුලේ ඥාතීන් වෙත සිදු කළා. ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරලමින් 36 වසරක රාජ්‍ය සේවය ශ්‍රී ලංකා පොලිසියේ සේවය ඉටු කළ
පදක්කම් රැසක් ශ්‍රී ලංකා පොලිසියට දිනා දෙමින් ගෞරවය එක් කළ ආර්යදාස ජයවීර මහතාට අපේ උපහාරය මෙන්ම උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු. තනතුරෙන් කනිෂ්ඨ නිලධාරියෙකු වුවද 36 වසරක ශ්‍රී ලංකා පොලිසියේ සේවාව තුළ ඔහු ඉටු කළ අමිල මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය සහ ආචාරය මෙවන් නිලධාරීන්ට පිරිනැමීම ශ්‍රී ලංකා පොලිසියේ අනාගතයට සුශාල ශක්තියක් වනවා නොඅනුමානයි. ආර්යදාස ජයවීර මහත්මයා රාජකාරී ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ ඉටු කළ මෙහෙවර වෙනුවෙන් අතිවිශාල වූ ජනතාවක් දේහය ආදාහනය කරන අවසන් මොහොතේද ගෞරව දැක්වීම සඳහා පැමිණීම අපට දැක බලා ගන්නට ලැබුණා. ඔබට උතුම් නිවන් සුව ලැබේවා.